යුගයේ කාලීන අවශ්‍යතාවයක් පිළිබඳවයි මම අද කතා කරන්න යන්නේ. අහලා තියෙනවද මේ වගේ වැඩසටහනක්? අපි සුරැකෙමු. අපි සුරැකෙමු යනුවෙන් හඳුන්වන්නේ ළමා ආරක්ෂාව පිළිබඳ වැඩසටහනක්. මුලින්ම මේ වැඩසටහන කැනඩා රජය යටතේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වුණා. 1981 වර්ෂයේදී කැනඩාවේ සරේ නුවර මේ වැඩසටහන මුලින්ම ආරම්භ වුණා. අපි සුරැකෙමු වැඩසටහන සම්බන්ධව කැනඩා රජයේ මුල්ම තේමා පාඨය උනේ අධ්‍යාපනය තුළින් අපයෝජනයට අභියෝග කරමු යන්නයි. කැනඩාවේ ළමුන් මුහුණ දෙන අපයෝජන තත්ත්වයන් පිළිබඳව ඒ රටේ පුරවැසියන් සහ කවන්ට්ලේන් විශ්වවිද්‍යාලය විසින් සැලකිලිමත් වුණා. ඒ හේතු සාධක නිසා අපි සුරැකෙමු වැඩසටහන දිගින් දිගටම ඒ රට තුළ ක්‍රියාත්මක වුණා. නමුත් 2000 වර්ෂයේදී කැනඩා රජය අපි සුරැකෙමු වැඩසටහන කැනේඩියානු රතුකුරුස සමාජයට පැවරුවා. අපි සුරැකෙමු වැඩසටහන මගින් ගුරුවරුන්ව සහ ළමුන්ව ආරක්ෂා කිරීමට අධ්‍යාපනඥයින් කැනඩාව පුරා මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. 2005 කාලවකවානුවේදී කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික ජනතාවටද වැටහුණා අපි සුරැකෙමු වැඩසටහන ශ්‍රී ලංකාව වැනි රටකටද ගැලපෙන බව. ඒ අනුව අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව කැනේඩියානු රතුකුරුස සමාජය සමග ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධ වෙලා අපි සුරැකෙමු වැඩසටහන 2006 වර්ෂයේදී අපේ රටෙත් ක්‍රියාත්මක කළා. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලාංකික සංස්කෘතියට ගැළපෙන ලෙස ජනතා අවශ්‍යතාවයන්ද සලකා බලා අපි සුරැකෙමු වැඩසටහන සංවර්ධනය කිරීමට ළමා ආරක්ෂක ආයතනවලට පැවරුණා. ඒ අනුව අපේ රටේ තෝරාගත් පාසල් කිහිපයක මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. නමුත් මේ වන විට අපි සුරැකෙමු වැඩසටහන ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පවතිනවා. පාසල් පද්ධතිය තුළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ප්‍රමුඛ ස්ථානය ලබා දීමට සිදුවෙන නිසා අපි සුරැකෙමු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන්ට කාල කළමනාකරණයට ඉඩ ප්‍රස්තාව සීමිත වුණා. මේ වැඩසටහන අපේ දරුවන්ට අත්‍යවශ්‍යම වුවත් මේ අවස්ථා දරුවන්ට නොලැබී යාම, ගිලිහී යාම සෝචනීය තත්වයක් ලෙසයි මට හැඟෙන්නේ. මෙම ආරක්ෂක වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථ පහක් කැනේඩියානු රජය විසින් පෙන්වලා දීලා තියෙනවා. 1. ශරීරයේ අයිතිය. මට මගේ ශරීරයේ අයිති. මම මගේ ශරීරයේ ප්‍රවේශම් කරගන්නට ඕන විදිහ පෙන්වලා දෙනවා. 2. ශරීරවල පුද්ගලික භාවය. මටම ආවේනික වූ ශරීරයක් මට තියෙන්නේ. මම මගේ ශරීරයේ පුද්ගලික භාවය ආරක්ෂා කරගත යුත්තේ කොහොමද කියන ආකාරය පෙන්වලා දීලා තියෙනවා. 3. හොඳ විදිහටත් නරක විදිහටත් ශරීරය ඇල්ලීමට පුළුවන් බව. යම්කිසි පුද්ගලයෙක් මගේ ශරීරය ස්පර්ශ කළොත් ඒ ස්පර්ශ කිරීම හොඳ ස්පර්ශයක්ද නරක ස්පර්ශයක්ද කියලා හඳුනා ගන්න ආකාරය ඔවුන් පෙන්වලා දීලා තියෙනවා. 4. ශරීරයේ ඇල්ලීම පිළිබඳ රහස් කිසි විටක රහසක් ලෙස සංගවා තබා ගත යුතු නැති බව පෙන්වලා දීලා තියෙනවා. මෙහිදී යම්කිසි පුද්ගලයෙක් අපේ ශරීරයේ ස්පර්ශ කළොත් ඒ පිළිබඳව විශ්වාසම කෙනෙකුට ප්‍රකාශ කරන්නට ඕන ආකාරය පෙන්වලා දීලා තියෙනවා. 5. පුද්ගලික ආරක්ෂාව පිළිබඳ නීති රීති 4ක් පෙන්වලා දීලා තියෙනවා. 1. එපා කියන්න පුළුවන්. යම් පුද්ගලයෙක් අපිට අකමැති දෙයක් අපේ ශරීරයට කරන්න ගියොත් අපි ඒ පුද්ගලයාව සහ කරන්නට යන දෙය එපා කියලා ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. 2. එම ස්ථානයෙන් අපි ඉවත් වෙලා යන්නට ඕනේ. උදාහරණයක් ලෙස බස් එකේ යන දියණිය ගමන් කරද්දී එතන ඉන්න පුළුවන් සමහර වෙලාවට පහත් මානසික ආශා ඇති පුද්ගලයෙක්. එතකොට ඒ පුද්ගලයාගෙන් කරදරයක් ඒ දරුවට සිද්ධ වෙනවා නම් අපිට ඒ දරුවට පුළුවන් එතනින් ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යන්නට. 3. ඔබ විශ්වාස කරන කෙනෙකුට ඒ ගැන පවසන්න. අපිට යම් කරදරයක් අපහසුාවක් සිද්ධ වෙනවා නම් අපිට විශ්වාසවන්තම කෙනෙක්ට ඒ ගැන ගිහිල්ලා කියන්නට පුළුවන්.
4. කවරෙකු හෝ ඔබට උදව් කරන තෙක්ම ඒ ගැන දිගින් දිගටම ප්‍රකාශ කරන්නට ඕනේ. ඔබ යම් පුද්ගලයෙක්ගෙන් උදව්වක් ඉල්ලද්දී ඒ උදව්ව ලැබෙන තුරුම උදව්ව ඉල්ලා සිටින්නට ඕනේ. මේ අපි සුරකමු වැඩසටහන සැලසුම් කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම අපයෝජනය පිළිබඳව හෙළිදරව් කරන්නට නම් නෙවෙයි. සියලුම ළමුන්ට තම පුද්ගලික ආරක්ෂාව පිළිබඳව දැනුවත් කරන්නට සහ ඒ සම්බන්ධව අවශ්‍ය නිපුණතා පිළිබඳව සිසුන්ව දැනුවත් කරන්නට පමණයි මේ වැඩසටහන ආරම්භ වුණේ. අපි සුරකෙමු වැඩසටහන් පාඩම් මාලා 12ක් යටතේ හඳුන්වලා දීලා තියෙනවා. මේ පාඩම් 12 පිළිබඳව දැනුවත් වීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමා සෑම දරුවෙකුගේම මුහුණ සිනහමල් යායකින් පුරවා ඔවුන්ගේ දුක නැති කිරීම. සෑම පවුලකම සතුට සැනසෙල්ල ළඟා කර දීලා ඔවුන්ගේ ජීවිත ප්‍රීතියෙන් පිරවීමට හැකි වෙනවා. සෑම ජන සමාජයකම වේදනාව නැති කරලා සුපහන් සමාජයක් අපිට නිර්මාණය කරන්නට අවස්ථාව ලැබෙනවා. අවසාන වශයෙන් දයාබර දෙමව්පියනි, අපි සුරකිමු වැඩසටහන අතිශයින්ම වැදගත් වැඩසටහනක්. ඔබ ඔබගේ දරුවන්ව අගය කරන්න, විශ්වාස කරන්න, දරුවන්ගේ චිත්තාභ්‍යන්තරයේ ඇති රහස් ගුහා පිළිබඳව විමසිලිමත් වන්න, සොයා බලන්න. ඔබ ඔබේ දරුවන්ට දැනෙන ලෙස විශ්වාස කළොත්, ඔවුන්ව අගය කළොත්, ඔවුන්ට ආදරය කළොත්, ඔබේ දරුවොත් ඔබ කෙරෙහි විශ්වාසය තබනවා අනිවාර්යෙන්ම. ඔබට හැම දෙයක්ම කියනවා. ඒගොල්ලන්ගේ හිත අස්සේ තියෙන හැම දෙයක්ම ප්‍රකාශ කරනවා. ඒ තත්වයට, ඒ සම්බන්ධතාවයට ඔබ ඔබේ දරුවාව ගොඩනගා ගන්නට ඕනේ. ඔබේ දරුවගේ හොඳම මිතුරා, ආදරවන්තයා බවට ඔබ අනිවාර්යෙන්ම පත් වෙන්නට ඕනේ. එහෙම වුණොත් ඔබට ඔබේ දරුවා කවදාවත් නැති වෙන්නේ නැහැ. මේ සමාජය තුල, රට තුල සුවඳ හමන මල් පැලයක්සේ ඔබේ දරුවා වැඩි වර්ධනය වෙනවා. පළදරන මහා වෘක්ෂයක් වෙලා සෝභාදහම් මහතාවගේ ආශිර්වාදයේ ලබන දරුවෙක් බවට පත් වෙනවා අනිවාර්යෙන්ම. ස්තුතියි.